මම අද වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න යන්නේ හයි වෝල්ටේජ් ප්‍රොබ් එකක් සාදා ගන්න ආකාරය ගැනයි. ඕගොල්ලෝ මල්ටිමීටර් භාවිතා කරද්දී ඕගොල්ලන්ට මනින්න පුළුවන් උපරිම වෝල්ටේජ් එකක් තියෙනවා. DC හරි AC හරි උපරිම වෝල්ටේජ් එකක් තියෙනවා මනින්න පුළුවන්. ඒ කියන්නේ මේ ෆ්ලූක් මල්ටිමීටරේ මනින්න පුළුවන් වෝල්ට් 700ක් විතර වෙනකම් විතරයි. ඊට වඩා වැඩි වෝල්ටේජ් මැන්නොත් පොඩි ප්‍රමාණයකින් වැඩි වුණාට කමක් නැහැ. ඊට වඩා වැඩියෙන් ගොඩක් වැඩි වෝල්ටේජ් එකක් මැන්නොත් මල්ටිමීටරේ ඩැමේජ් වෙනවා. ඒකින්ද අපි මේ මල්ටිමීටරේ මනිනවා නම් අපි භාවිතා කරන්න ඕන ප්‍රොබ් එකක්, හයි වෝල්ටේජ් ප්‍රොබ් එකක් භාවිතා කරන්න ඕන. එතකොට මේ හයි වෝල්ටේජ් ප්‍රොබ් එකක් භාවිතා කරද්දී ඕගොල්ලෝ හයි වෝල්ටේජ් ප්‍රොබ් එකක් සල්ලි වලට ගද්දී ඊටාම අධික මිලක් වෙනවා. ඒ කියන්නේ ඩොලර් වලින් ගත්තොත් ඩොලර් 100ක් වගේ මුදලක් ඕගොල්ලන්ට වැය කරන්න වෙනවා. ඒකින්ද ඕගොල්ලන්ට හදාගන්න පුළුවන් ලේසි ක්‍රමයක් තියෙනවා හයි වෝල්ටේජ් ප්‍රොබ් එකක් වැඩි මුදලක් වැය කරන්න වෙන්නේ නැහැ. අපි එහෙනම් ඒ වීඩියෝ එක කොහොමද අපි ඉස්සෙල්ලම මේකේ කොහොමද ඒක ප්‍රොබ් එකේ තියරි එක මොකක්ද කියලා බලමු කොහොමද වැඩ කරන්න කියලා. මේ තියෙන්නේ හයි වෝල්ටේජ් මයින ප්‍රොබ් එක. මේ ප්‍රොබ් එක සම්බන්ධ කරලා තියෙන්නේ මල්ටිමීටරයට. අපි භාවිතා කරන මල්ටිමීටරේ වෝල්ටේජ් රේන්ජ් එකට දාලා අපි මේකේ තියෙනවා වයර් දෙක රතු පාට ප්‍රොබ් එක පොසිටිව් එකට මෙතනට සම්බන්ධ කරනවා, කොමන් එකට නෙගටිව් කළු පාට එක සම්බන්ධ කරනවා. සම්බන්ධ කරලා මේකින් මෙතනින් ඇවිල්ලා තියෙනවා තව වයර් එකක්. ඒකින් අපිට මේ AC වෝල්ටේජ් එක අපි හිතමු මෙතන. එතකොට අපි මේක AC වෝල්ටේජ් එක අපි හිතමුකෝ 3000ක වෝල්ටේජ් එකක් පෙන්නනවා කියලා. 3000ක වෝල්ටේජ් එකක් පෙන්නද්දී මෙතන පෙන්නන්නේ වෝල්ට් 3යි. ඒ කියන්නේ මේක 3000 10න් බෙදිලා මේකේ රෙසිස්ටන්ස් දාලා තියෙන ඩිවයිඩර් එකක්. ඒ ඩිවයිඩර් එක මාර්ගයෙන් මේක 10න් බෙදිලා වෝල්ට් 3යි පෙන්වන්නේ. ඒ කියන්නේ වෝල්ට් 5ක් පෙන්නුවොත් මෙතන 5000ක් වෝල්ටේජ් එක තියෙනවා. පැහැදිලිද ඔයගොල්ලන්ට? ඒ විදිහට තමයි මේ ප්‍රොබ් එක නිර්මාණය කරලා තියෙන්නේ. අපි ඒ ආකාරයට මේකේ රෙසිස්ටන්ස් ඩිවයිඩර් එකක් හදාගෙන අපිට මයින්න පුළුවන්. අපි මේ සර්කිට් එකේ ප්‍රොබ් එක ගත්තොත් මෙන්න මේ ආකාරයට වෝල්ටේජ් ඩිවයිඩර් එක තියෙන්නේ මෙන්න මේ ආකාරයට. R2 මෙතන R1 මේක R1 මේක R2 වලට තියෙන්නේ පොටෙන්ෂියෝමීටරයක්. R1 වලට තමයි මේ රෙසිස්ටන්ස් ටික එකතු වෙලා තියෙන්නේ. මෙන්න මෙතනට තමයි මල්ටිමීටරය සවි කරන්නේ. මෙතනට මල්ටිමීටරය සවි කරනවා. එතකොට මේකේ අපේ Vin එක අපි වෝල්ටේජ් මයින් යන්නේ මෙතනින්. මේකෙන් වෝල්ටේජ් මයින්නවා මේකට මල්ටිමීටරය සවි කරනවා. එතකොට මෙතන මේ වෝල්ටේජ් ඩිවයිඩර් එකෙන් මේක බෙදිලා තමයි එන්නේ වෝල්ටේජ් එක. එතකොට අපි මෙතනට පාවිච්චි කරනවා කිලෝ ඕම් CA. කිලෝ ඕම් CA වොට් දෙකක් විතර වොට් දෙකේ රෙසිස්ටන්ස් මෙතනට එනවා 10ක්. මේ වගේ 10ක් සවි කරනවා. මෙතනට එනවා පොටෙන්ෂියෝමීටරය. පොටෙන්ෂියෝමීටර එක ඇවිල්ලා කිලෝ ඕම් 200ක. කිලෝ ඕම් 200ක පොටෙන්ෂියෝමීටරය මෙතනට සවි කරනවා. මෙතන එතකොට අපිට එන්නේ Vout එක. Vout එක වෙන්නේ Vout සමානයි R1 මෙතන R2 බෙදීම R1 ධන R2 වැඩි කිරීම Vin.
මෙන්න මේක බෙදනවා මේ දෙකේ එකතුවෙන්. ඒක තමයි අපිට මෙතන වෝල්ටේජ් එකේ රීඩින් එක වෙන්නේ. එතකොට මේ රෙසිස්ටන්ස් වල අනුපාතය අනුව මෙතන වෝල්ටේජ් එක බෙදිලා හම්බ වෙනවා. එතකොට මෙතන මේ රෙසිස්ටන්ස් එක තෝරද්දී මෙන්න මේ වොට් ගාන සාමාන්‍යයෙන් වොට් දෙකේදී මෙයා අවුරුදු දෙනවා වෝල්ට් 500කට. එතකොට මේක වොට් 3 වුණොත් වෝල්ට් 750කට විතර. ඒ කියන්නේ මම තෝරගත්තේ වොට් දෙක මාළඟ තියෙන රෙසිස්ටන්ස් මේක කලින් ඕඩර් කරපු රෙසිස්ටන්ස් වගේක්. මේ තියෙන මේ රෙසිස්ටන්ස් මේක තියෙන්නේ වොට් දෙකේ ඒ වගේම පොටෙන්ෂියෝමීටරයක් ගත්තොත් පොටෙන්ෂියෝමීටරය අපි මෙතන මම ඕඩර් කරලා ගත්තා ඕම්ස් කිලෝම්ස් 200 පොටෙන්ෂියෝමීටරය මෙතනට සවි කරනවා. මෙතනට තමයි මේ කිලෝම් 100 රෙසිස්ටන්ස් 10ක් සම්බන්ධ කරගන්නේ. දැන් අපි මේ ආකාරයට තමයි අපි සර්කිට් එක එන්නේ හයි වෝල්ටේජ් ප්‍රොබ් එකේ. අපි එහෙමනම් දැන් හයි වෝල්ටේජ් ප්‍රොබ් එක සාධන හැටි බලමු. මෙන්න මේ ආකාරයට හයි වෝල්ටේජ් ප්‍රොබ් එක එන්නේ. ඕගොල්ලෝ මේකට මේ බටයක් මොකක් හරි ලෑස්ති කරගන්න. මේ වගේ මල්ටිමීටර් ප්‍රොබ් එක ප්‍රොබ් එකකින් ගත්ත තුඩක් මේකට සවි කරලා රෙසිස්ටන්ස් එක මේම සීරීස් එන්නේ. රෙසිස්ටන්ස් 10 සීරීස් එනවා. පොටෙන්ෂියෝමීටරය මෙතනට එනවා. මේකෙන් තමයි අපි මේකට වයර් දෙක සම්බන්ධ කරන පොටෙන්ෂියෝමීටරේ වයර් දෙක මෙතනින් තමයි වෝල්ටේජ් එක අපි රීඩ් කරන්නේ. රීඩ් වෙන්නේ මෙතනින්. අපි අල්ලන්නේ මේ අර්ත් එකටයි මේකටයි. මේ දෙකට තමයි අපේ සප්ලයි එක වෝල්ට් සප්ලයි එක මයික්‍රෝවන් එක හයි වෝල්ටේජ් එක මයින්ඩ පුළුවන්. එතකොට මෙතනින් අඩුවෙන් පෙවුනට අපි 10න් වැඩි කරලා ඒ වෝල්ටේජ් එක ලබා ගන්නවා. දැන් අපි මේක හදන හැටි බලමු. අපි දැන් බලමු මේකට අවශ්‍ය දේවල්. මේකට අවශ්‍යයි දැන් අපි මේ ටිකට ඕගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් ඇස්ලෝන් බටයක් මොකක් හරි කන්ඩියුට් එකක් මොකක් හරි බටයක් මේ ටිකට මේක ඇතුළට රෙසිස්ටන්ස් එක ඇතුළට හයි කරගන්න පුළුවන් විදියට මේක මේ වගේ එකක් මොකක් හරි එකක් ක්ලාස් කරගන්න. මම මෙන්න මේ වගේ එකක් ක්ලාස් කරගත්තා පෙට්ටිය හැටියට. මේක මේ කේබල් ට්‍රැක් කරන මේකක කැඩිච්ච එකක්. ඒ වගේම විරෝබෝඩ්ඩයක් විරෝබෝඩ් කියලා ඔයගොල්ලෝ අහලා ඇති. මෙන්න මේ ලයින්ස් එක වර්ටිකල් අතර තියෙන මේ අතට හොරිසොන්ටල් අතර තියෙන එකක් මේක මම ලෑස්ති කරගත්තා. ඒ වගේම කිලෝම් 200 එකක් පොටෙන්ෂියෝමීටරයක් ඕන. රෙසිස්ටන්ස් ඕන මේ විදිය 10ක්. මේ ආකාරයේ රෙසිස්ටන්ස් 10ක්. තුනයි මෙන්න මේ ආකාරයේ කිලෝම් මේකත් හරි මෙතන මේක හරි. ඊට පස්සේ මම මේ ලෑස්ති කරගත්තා පරණ මල්ටිමීටර එකේ ප්‍රොබ් එකකින් ගලවගත්ත මේ පින් එක ගලවගෙන මේකට පාස්ස ගත්තා. මේක මේ ආකාරයට මෙතනට සවි කරගන්න තියෙන්නේ. මෙහෙම සවි කරගන්න තියෙන්නේ. සවි කරලා මේක ඇතුළට මේක සවි කරන්න තියෙන්නේ මෙහෙම. මෙන්න මේ ආකාරයට මම ලෑස්ති කරගත්තා. මේක තමයි ප්‍රොබ් එක. මේක ඇතුලේ සීරීස් රෙසිස්ටන්ස් ටිකයි පොටෙන්ෂියෝමීටරේ මේක සම්බන්ධ කරලා වයර් දෙක මෙතනින් එළියට ගන්නවා. එළියට අරගෙන තමයි ප්‍රොබ් එක හදාගන්න තියෙන්නේ. හරිම සරලයි. රෙසිස්ටන්ස් එක සීරීස් සවි කරා මේ ආකාරයට රෙසිස්ටන්ස් සියල්ලම සීරීස් සම්බන්ධ කරගත්තා. ඔයගොල්ලන්ට මේ වෙරෝ බෝඩ් එකක් නැත්තම් මෙන්න මේ විදිහට සම්බන්ධ කරන්නත් පුළුවන්. 10 මේ විදිහට සම්බන්ධ කරගත්තා. මෙතනට පොටෙන්ෂියෝමීටරය සවි කරගත්තා. මෙන්න මේ ආකාරයට රෙසිස්ටන්ස් ටික වෙරෝ බෝඩ් එකට පාස ගන්න ඕන. වෙරෝ බෝඩ් එකට පාස ගමු. දැන් මම මේ ඔක්කොම අමුණලා ඉවරයි.
මෙතන මේ මල්ටිමීටර් එකෙන් ගලවගත්තු ප්‍රොබ් එකේ ඉඳලා මෙතන සීරීස් කරලා මේ රෙසිස්ටන්ස් එක කිලෝ ඕම් 100 රෙසිස්ටන්ස් ටික දිගටම මෙහෙම ඇවිල්ලා ඔක්කොම සීරීස් මෙතනට එනකම්ම සීරීස් එක දිගටම බ්‍රිජ් කරලා ඊට පස්සේ මෙතනින් මෙතනට දීලා මේ ලයින් එක දිගේ මේකේ මේ ඇනේ තියෙන ළඟ පින් එකට මේක සම්බන්ධ වෙනවා. ඊට පස්සේ මේකේ ඉතුරු පින් දෙක මේකේ මේ පින් එක රතු වයර් එක සම්බන්ධ කරනවා. මල්ටිමීටරයට යන රතු වයර් එක. මේ තියෙන්නේ රතු වයර් එක. ඊට පස්සේ මේ සුදු වයර් එක ඇවිල්ලා මෙන්න මේකට සම්බන්ධ කරනවා. මෙන්න මේ ක්ලිප් එක ගහන්න පුළුවන් විදිහට මෙතනට සම්බන්ධ කරලා තියෙන්නේ. ඊට පස්සේ කළු වයර් එක ඒක තමයි අපේ එර්ත් එක හැටියට පාවිච්චි කරන්නේ. අපි එර්ත් එක කියන්නේ නියුට්‍රල් එක. ෆේස් එකයි නියුට්‍රල් එකයි මේ දෙක හැටියට තමයි පාවිච්චි කරන්නේ. මේ තියෙන්නේ. මෙන්න මෙහෙම මේක ෆේස් එක මේක නියුට්‍රල් එක හරි දෙක මාරු වුණාට කමන්නේ. ඊට පස්සේ ඒක මෙතනින් ඇතුල් වෙලා මේකත් එක්ක සම්බන්ධ වෙලා මේකෙන් එනවා මේකේ කළු වයර් එක මල්ටිමීටරයට යන කළු වයර් එක. කළු වයර් එකත් මෙතනට සම්බන්ධ කරන්නේ. ඊට පස්සේ මේ මල්ටිමීටරයට රතු වයර් එක සම්බන්ධ කරනවා මෙතනට. කළු වයර් එක මෙතනට සම්බන්ධ කරනවා. ඊට පස්සේ අපි වෝල්ට් මීටරයේ AC බලනවා නම් AC එකට දානවා. DC බලනවා නම් DC එකට දානවා. පැහැදිලිද ඔයගොල්ලන්ට? ඊටමත් සරල පරිපතයක්. මේක තමයි මෙන්න මේකේ කෙරවල් දෙක තමයි අපේ හයි වෝල්ටේජ් ලයින් එක චෙක් කරන්නේ. මේ දෙක හයි වෝල්ටේජ් එකට චෙක් කරනවා. එතකොට මේකේ අපිට මීටර් රීඩින් එක මේ මීටර එකේ වැටෙනවා මේ වෝල්ටේජ් එක කොච්චරද කියලා. අපි හිතමු 5ක් වැටෙනවා නම් ඒ කියන්නේ 5 වැටුනොත් මෙතන 50යි. වෝල්ටේජ් එක 50යි. 10න් වැඩි වෙන්න ඕන. අපි එවනම් මේ කවරේ වහමු මෙහෙම. මේක හරියටම එන්න මේ කට්ටවලට එන්න. මේක මෙතනට හරියටම සෙට් කරගන්න ඕන. මෙතනින් එළියට එන වයර් දෙක හරියටම මේකේ තවු දෙකක් විදලා තිනවා. තවු දෙකට සෙට් වෙන්න. ඊට පස්සේ මෙතනට ඇන දෙක දාගමු. ඔයගොල්ලන්ට පේනවා දැන් මම AC සප්ලයි වෝල්ටේජ් එක 30ට තියලා තියෙනවා. වෝල්ට් 30ට වැරක්කකින් වෝල්ටේජ් 30ට තියලා තියෙන්නේ. වෝල්ට් 30ට. එතකොට දැන් අපි මේක තියපුවම වෝල්ට් එන්න ඕන 3ක්. 10න් වැඩි වෙන්න ඕනේ. එතකොට වෝල්ට් 3ක් එන්නේ නැත්නම් අපි ඇඩ්ජස්ට් කරලා වෝල්ට් 3 ගන්න ඕන. අපි මෙහෙමයි ගන්නෙ. මෙතන අපේ මීටරේ තියලා බලනවා. මේක AC වෝල්ට් වලට දාගන්නවා. ඔන්න මම AC වෝල්ට් වලට දාගත්තා. දාගෙන ඉවරලා මේකේ එකයි මේ පින් එකයි මේකට තියලා බලනවා. අපේ AC සප්ලයි ලයින් එකට කීයක් එනවද කියලා. ආ 2.23ක් එන්නේ. ඒ කියන්නේ ඕගොල්ලෝ මේක ඇඩ්ජස්ට් කරන්න ඕන. මේක අපි හරියට ක්ලික් කරගමු. ඔන්න. දැන් මේක අපි ඇඩ්ජස්ට් කරගන්න ඕන 3 වෙන්න. අන්න තව යන්න ඕන. අන්න වෝල්ට් 3යි. අන්න හරියට වෝල්ට් 3ට තියමු. හරියටම වෝල්ට් 3යි. චූට්ටක් වැඩි වෙන්න ඕන. හරියටම වෝල්ට් 3යි. හරියටම වෝල්ට් 3ක් එනවා. ටච් වෙද්දී හරියට වෝල්ට් 3යි. පොඩ්ඩක් ඕන වැඩි කරගන්නවා. ඒ කියන්නේ
කීයද AC වෝල්ටේජ් එක? මෙතන වැදිලා නැහැ. චුට්ටක් වැඩි කරගන්න ඕන. හරියටම වෝල්ට් 3යි. හරියටම වෝල්ට් 3ක් එනවා. ඒක AC වෝල්ටේජ් එකකින් ඉඳන් වෙනස් වෙනවා. ඒ කියන්නේ මේක අපි මේ ඇනේ වෙනස් කරලා අපි මේක තියනම් මෙතන එන්න ඕන වෝල්ට් 3ක්. මෙතන ඒ කියන්නේ හයි වෝල්ටේජ් එකක් මනිද්දි ඕගොල්ලන්ට මෙතන එන්නේ 10න් බෙතිච්චාගයක්. මං හිතනවා ඕගොල්ලන්ට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා ප්‍රොබ් එකක් හදාගන්න. ඕගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා මගේ YouTube channel එකට subscribe වෙන්න. ඒ වගේම යාළුවොත් සමග share කරන්න.